ගොඩක් දරුවෝ මගෙන් ඇහුවා සර් කොහොමද මුදල් පොතක් හදන්නේ ඒක තුලනය කරන්නේ කොහොමද කියලා. මම චූටි පැහැදිලි කිරීමක් කරන්න. හොඳට අහන් ඉන්න. අද දවසේ මම කියලා දෙන්නේ පුතාලට මුදල් පොත. මුදල් පොත. බලාගන්න. දරුවනේ මේ මුදල් පොත ගැන කියලා දෙද්දී ඔයගොල්ලෝ දැනගන්න ඕන මෙයා ඇවිල්ලා ව්‍යාපාරික මුදල් පොතේ දාන්නේ මුදල් ලැබීම් ගනුදෙනු හා මුදල් ගෙවීම් ගනුදෙනු මුදල් ලැබීම් මුදල් ගෙවීම් කියන ගනුදෙනු දාන්නේ. හරි. පුතාලා කියන්න බලන්න මුදල් ලැබෙන ගනුදෙනු මොනවද ව්‍යාපාරයක වෙන්නේ? උදාහරණ ටිකක්. එකක් තමයි අත්පිට විකුණුම්. කඩේ බඩු අපි විකුණනවා, සල්ලි එනවා. තව අයිතිකරු ප්‍රාග්ධනය ගෙනීම මුදලින් හරි සල්ලි වලින් ගෙනීම. තව බැංකු ණයක් කියන්නේ ලබා ගත්තොත් සල්ලි එනවා. තව විවිධ ආදායම් ලැබුණොත් සල්ලි එනවා. තව ණය ගැතියන්ගෙන් සල්ලි ලැබෙනවා. ණය ගැති ලැබීම්. හොඳයි. නියමයි සුපිරි. මට කියන්න සල්ලි යන ගනුදෙනු මේ වගේම තමයි. මේකෙම කොපියක්. අත්පිට විකුණුම් නෙමේ. අත්පිට ගැනුම් කරද්දි පුතාලගේ සල්ලි යනවා. තව අයිතිකරු මුදල් ගෙනාවොත් නෙමේ. අයිතිකරු අපේ තියෙන සල්ලි අරන් ගියොත් සල්ලි භාණ්ඩ නෙමේ සල්ලි අරන් ගියොත් ඒවා මුදල් ගැන්ලි. බැංකු ණයක් ගත්තොත්ද ලබාගත් ණය පියවීමේදී ණය ගෙව්වොත් අපේ සල්ලි යනවා. තව විවිධ ආදායම් නෙමේ විවිධ වියදම් ගෙවීම. විවිධ වියදම් ගෙවීම ආයතනයක විවිධ වියදම් 60 උට අමාරක් තියෙනවා. විදුලි බිල, රක්ෂණයේ සේවක වැටු, ප්‍රචාරණය, ගමන් ගාස්තු, වරිපණන් සංග්‍රහ, ලිපි ද්‍රව්‍ය වගේ විවිධ වියදම් ගොඩාක් අපි සිද්ධ කරනවා. ණය ගැති ලැබීම් නෙමේ ණය හිමියන්ට ගෙවීම් කළොත්. ඔන්න සල්ලි යන එන කාරණා ගොඩාක් තියෙනවා. මේ ඔක්කොම ලියන්නේ මුදල් පොතේ. පුතාලට මතකද මුදල් ලැබුණම ලියවිල්ල මොකද්ද? මම කලින් එකේ කියලා දුන්නා. සල්ලි ලැබුණම මොකද්ද? ලව්පත කියලා එකක් නැහැ. ලව්පත නෙමෙයි. ලව් කරන්න අපෝ ඕලෙ ළමයි. මොන පතද? ලදුපත. සල්ලි ගෙවීම් කරොත් අපි දරුවෝ මොකද්ද? ගෙවීම් වවුචරය කියලායි නම් කරේ. එහෙනම් ව්‍යාපාරික මුදල් ලැබීම් මුදල් ගෙවීම් ගනුදෙනු අපි ක්‍රමානුකූලව සටහන් කරන පොතට තමයි කියන්නේ මුදල් පොත. මේ මුදල් පොත දරුවනේ මේ මුදල් පොත ද්විත්ව කාර්යයක් ඉෂ්ට කරනවා. මෙයා ද්විත්ව කාර්යයක්. මේ ද්විත්ව කාර්ය කියන්නේ ලැබීම් ගෙවීම් දාන එක නෙමෙයි. ලැබීම් ගෙවීම් දාන එක නෙමෙයි ද්විත්ව කාර්යය. ඒක ලිව්වොත් වැරදි. හරි. ඒක ලිව්වොත් ඔන්න ඔහම ලොකු වැරද්දක් මන් දාන්නේ. එහෙනම් මුදල් පොතේ ද්විත්ව කාර්යය මොකද්ද කියලා ඇහුවොත් ඒකට උත්තරේ තමයි පොතේ මෙයා මේ මුදල් පොත මූලික සටහන් පොතක්. මූලික සටහන් පොත කියන්නේ මොකද්ද කියලා දැන් අහන්න එපා. කලින් දන්නවනේ. ව්‍යාපාරික ගනුදෙනු සටහන් කරන පොතක්. ඉතින් මුදල් යන ඔක්කොම ලියන්නේ මෙයාගේ. ඒ වගේම යාගේ ඊළඟ ද්විත්ව කාර්යය තමයි කාර්යයන් ද්විත්ව කියන්නේ දෙකක්නේ. කාර්යයන් දෙකක් මොකද්ද? මූලික සටහන් පොතක් විදිහට විතරක් නෙමේ. එයා ලෙජර් ගිණුමක් විදිහටත් කටයුතු කරනවා. මම ඒක පෙන්නන්නම්. මොකද්ද මේ මූලික සටහන් පොත? මෙන්න ලෙජර් ගිණුමක්. ටී ගිණුම් කියලා කිව්වේ ඕගොල්ලෝ. ඒ ටී ගිණුම් වල හැඩය ගන්න නිසා එයා ද්විත්ව කාර්යයක් ඉෂ්ට කරනවා කියලා කියනවා. එහෙනම් මුදල් පොත ද්විත්ව කාර්යයක් ඉෂ්ට කරයි. ඇහුවොත් විභාගයට පැහැදිලි කරන්න බොහොම ලේසි. එහෙනම් මූලික සටහන් පොතක් විදිහට ලෙජර් ගිණුමක් ලෙසත් කටයුතු කිරීම. අපි බලමු මුදල් පොතක් ඇදලා. සරල වන්දින් බලන්න. මෙන්න මුදල් පොත. මේ බලන්නකෝ. ඇඳපු ගමම්ම තේරෙනවා ඔන්න මේ ගිණුමක්. ඔන්න ගිණුමක කාර්යභාර ඉෂ්ට කරා. බලමු. ගිණුමක මොනවද තියෙන්නේ? ගිණුමක් අඳින විදිය ඕගොල්ලෝ දන්නවද බලමු. කියන්න ළමයි. ගිණුමක තියෙන්නේ මේ බලන්න. දිනය මේ පැත්තෙත් දිනය ඊට පස්සේ කියන්නේ මොනවාද? විස්සරය මේ පැත්තේ විස්සරය සංගල පිටුව මම අයින් කරනවා කමන්නේ තරහ වෙන්න එපා. වටිනාකම මේ පැත්තේ වටිනාකම හොඳයි. මේ දිනේ විස්සරය සංගල පිටුව වටිනාකම මේ ඔක්කොම මොනකද්ද? ගිණුමක
අයන මූලික පොසටහන් පොතක් වෙන්නේ. ඔන්න බලන්න දිනේට පස්සේ දරුවනේ සල්ලි ලැබීම මේ පැත්තේ අපි දාන්නේ. සල්ලි ලැබුණම මොකද ලියවිල්ල මං කිව්වේ ලදුපත් අංකය. සල්ලි ගෙවද්දි මේ පැත්තේ මං දානවා මොකද? ගෙවීම් වවුචරය. සල්ලි ලැබුණම ලදුපත සල්ලි ගෙවද්දි ගෙවීම් වවුචරය. මෙන්න මෙහෙම අපි හඳින මේ වාර්තාවට අපි මේ වගුවට දෙනවා මේ ගිණුමට කියනවා මුදල් පොත කියලා. එතකොට සල්ලි එන යන ගනුදෙනු නිසා එහෙම නැත්නම් මේ මූලාශ්‍ර ලේඛන පදනම් කරගනිමින් මෙයාගේ ලියන නිසා මෙයා මූලික පොතක්. මෙයාගේ හර බැර පැති දෙකක් මම දැක්කනේ මුලින්ම ඇන්දේ හර බැර දාලානේ. එයා ලෙජර් ගිණුමක්. ඒ නිසායි මුදල් පොත මෙහෙම අඳින්නේ. ඊළඟට ව්‍යාපාරික සල්ලි ලැබුණොත් දරුවනේ පුතාලා දැනගන්න ඕන ද්විත්ව සටහන ඕනම මුදල් ලැබීමක් වුණොත් මුදල් ලැබීම් කොහොමද ද්විත්ව සටහන එන්නේ? මුදල් ලැබීම් මුදල් ගිණුම කියප එක දැන් අපි මුදල් පොත කියමුකෝ. මුදල් පොත හර අදාළ ගිණුම් එතකොට මොනවා වෙනවද? බැර වෙනවා. සල්ලි එන ඕනම එකකට මුදල් හර අදාළ ගිණුම බැර. එතකොට ඕගොල්ලන්ට මේ බලන්න අත්පිට විකුණුම් වල ද්විත්ව සටහන කියන්නේ මුදල් ගිණුම හර නැත්නම් මුදල් පොත හර විකුණුම් බැර. ප්‍රාග්ධනය අයිතිකරු සල්ලි ගෙනාවා. මුදල් පොත හර ප්‍රාග්ධන ගිණුම බැංකු ණයක් ගත්තා. මුදල් පොත හර බැංකු ණය. විවිධ ආදායම් ලැබුණොත් මුදල් පොත හර විවිධ ආදායම්. මොනවාද විවිධ ආදායම්? කඩකුලී ලැබුණා. මුදල් පොත හර කඩකුලී ආදායම් බැර. කොමිස් ලැබුණා. මුදල් පොත හර කොමිස් ආදායම්. තව මොකද අන්තිමට ලිව්වේ? ණයගැතියන්ගෙන් මුදල් ලැබුණා. මුදල් හර ණයගැති ගිණුම බැර. සල්ලි යන්නේවා ඕමම කොපි කරමු. මුදල් බැර වෙනකොට ඒ ගිණුම් හර. පළවෙනි එක මොකක්ද එන? අත්පිට ගිණුම් මුදල් බැර බාණ්ඩ කියන්න එපා වැරදි. ලොකු වැරද්දක් දානවා. මුදල් පොත බැර ගැනුම් ගිණුම හර. විකුණද්දි මුදල් පොත හර විකුණුම් බැර. ගනිද්දි මුදල් පොත බැර ගැනුම් හර. ගැනිලි අයිතිකරු ගෙදර අරන් ගියා. මුදල් පොත බැර ගැනුම් හර වැරදි. මුදල් පොත බැර කවුද හර වෙන්නේ? ගැනිලි අයිතිකරු අරන් ගියා. ණය පියුවා. මුදල් පොත බැර බැංකු ණය ගිණුම හර විවිධ වියදම් මුදල් පොත බැර විවිධ වියදම් හර. උදාහරණ විදුලි බිල ගෙවුවා. මුදල් පොත බැර විදුලි වියදම් හර. මුදල් පොත බැර රක්ෂණය හර. ඕන මේකට පාවිච්චි කරන්න පුළුවන්. ණය හිමියන්ට සල්ලි ගෙවුවොත් මුදල් පොත බැර ණය හිමි ගිණුම හර. ওই විදිහට ඔයාලට මුදල් පොතේ ඕනම ගනුදෙනුවක් ක්‍රමානුකූලව අපිට දාන්න පුළුවන්. එතකොට මුදල් පොතේ මම උදාහරණයක් අපි අයිතිකරු සල්ලි ගෙනාවා ලක්ෂයයි කිව්වොත් මෙතන දිනේ දාන්න කැමති ඒ දෙන දිනේ 1 අයිතිකරු ප්‍රාග්ධනය ගෙනාවා නම් ඒ ගෙනාපු කාරණේ මෙතන ලියන්න. ප්‍රාග්ධනය ලක්ෂ 5යි නම් ඔන්න ලක්ෂ 5ක් ලියන්න. එතකොට මේකේ දිත්ත සටහන මුදල් හර අදාළ ගිණුම බැර. මුදල් හර වෙනකොට අදාළ ගිණුම බැර වෙනවා. ඒ බැර වෙන එක තමයි මෙතන විස්තරයට ලියන්නේ. දැන් මේ බලන්න මේ මුදල් පොතේ ලියද්දි මුදල් හර බලන්න බැර වෙන්නේ කවුද? ප්‍රාග්ධනයනේ. එතන මේ මුදල් පොතේ හර පැත්තේ ඉලක්කම ලියලා දිනේ ලියලා වට මේ විස්තරයට ලියන්නේ අර අනිත් එක්කෙනාගේ නම. දැන් බැංකු ණයක් ගත්තා කියන්නකො. ද්විත්ව සටහන කියන්න. මුදල් හර කවුද බැර වෙන්නේ? බැංකු ණය. අපි බලමු. ඔන්න ලියන විදිය. සමහර කට්ටිය පැටලෙනවා. දිනේ දාමු 1.5. බැංකු ණය කීයක්ද ගත්තේ? ලක්ෂයක් කියලා හිතන්නකො. ඔන්න සල්ලි ආවනේ. මුදල් හර වුණානේ හර පැත්තේනේ. මෙන්න මෙයා මොකද්ද? එයා තමයි පුතේ මෙතන මුදල් කියලා ලියන්න එපා. වැරදි. මුදල් පොතේ හර වෙනකොට මෙන්න මේ අනිත් ගිණුම බැර වෙච්ච ගිණුම එයාගේ නම ලියන්න. දෙන්නගේ නම් මාරු කරන්න හරිම සිම්පල්. මේ විස්තරේ ලියන්න දෙන්නගේ නම් මාරු කරලා ලියනවා. තව එකක් කියමු බලන්න. තව සල්ලි එන එකක්. තව එන එකක් බලමු ඔයාලට පුළුවන්ද කියලා. තව එන එකක්. ණයගැතියන්ගේ මුදල් ලැබුණා. කියන්න බලන්න අපේ ළමයි. එතකොට කෙටියෙන් කියන්න මුදල් හර කියන්න ණයගැති බැර. හරි. එතකොට දිනේ දාන්න අපි හිතමු 1.10 කියලා. රුපියල් 6000ක් ලැබුණේ කියන්නකෝ. දැන් මෙතන මුදල් ගිණුම හර වෙනකොට මෙතන මුදල් කියලා දැම්මොත් හරියද? වැරදි. බැර වෙන එක්කෙනාගේ නම ලියන්න. කවුද? ණය ගැති. පැහැදිලි ඇතිනේ? ඕකේ. ඒ වගේම තමයි දරුවනේ සල්ලි යන ගනුදෙනුවක් වුණොත් දැන් සල්ලි ලැබෙද්දි තේරෙනවනේ. මුදල් ගෙවීම් ගනුදෙනු වුණොත් ඔයා කොහොමද ලියන්නේ? මුදල් ගෙවීම් බලමු. මොකද වෙන්නේ? ද්විත්ව සටහන කියන්නේ මුදල් මොනවා වෙනවද? මුදල් බැර වෙනවා. ඒතර හර වෙන්නේ අදාළ ගිණුමනේ. සල්ලි යන ඕනම හේතුවක් මුදල් බැර අදාළ ගිණුමනේ. ඒතර අපි හිතමු මුදල් ගෙවීම කාටද කළේ? ඔයා උදාහරණයක් දෙන්න මට. මොකද්ද? ණය හිමියන්ට ගෙවවලු. ණය හිමියන්ට සල්ලි ගෙවද්දි බලන්න මුදල් බැර වෙනවා. කෙටියෙන්ම කියමු ණය හිමි හර වෙනවා. ඔහොම ඔළුවේ
මේක හිතා ගන්න ඕන. මුදල් බැර ණය හිමිහර. ඒතර ඒක මේ පැත්තේ ලියනවද නැහැ. අපි දිනයක් දාමු 1.15. ණය හිමියන්ට ගෙව්වා රුපියල් 3000ක්. ඔන්න 3000 ඉලක්කම දිනේ ලිව්වා ඉලක්කම ලිව්වා. දැන් මෙතන විස්තරේ ලියන්නේ මොකද්ද? දැන් මුදල් බැර වුණානේ. මුදල් බැර වුණානේ. මේ බැර එකනේ මේ ලියලා තියෙන්නේ. මෙයා තමයි ඔය තියෙන්නේ. ඒතර අනිත් එක්කෙනා කවුද? හර වෙච්ච එක්කෙනා. එයාගේ නම ණය හිමි. මං කිව්වේ දෙන්නගේ නම මාරු කරනවා කියලා. ණය හිමි. තව සල්ලි යන එකක් බලමු. අපේ ළමයට පුළුවන් දා. බලමු අපි යන්ත්‍රයක් මිලදී ගත්තා. 1.19 යන්ත්‍රයක් ගත්තා 50000ක් දීලා. සල්ලි ගියානේ. කියන්න බලන්න මුදල් බැර වෙනවා 50000ක්. හොඳයි. හර වෙන්නේ යන්ත්‍රයක් ගත්ත නිසා යන්ත්‍රනේ. එතකොට මෙතන විස්තරයට දාන්නේ මොකද්ද? මුදල් කියලාද යන්ත්‍ර? යන්ත්‍ර කියලානේ. ওই විදිහට දාගන්න පුළුවන්. පැහැදිලිද? ඊට පස්සේ මේක තුලනය කරන්නේ කොහොමද? මම පුතාලට කලින් වීඩියෝ එක බලන්න තුලනය කරන විදිය දන්නේ නැත්තම් හරි? දැන් කොහොමද මේ මුදල් ගිණුම තුලනය කරන්නේ? සමා වෙන්න. හරි. කොහොමද තුල්ලු කරන්නේ? දෙපැත්තට ගාලා වාගන්න එක සමාන්තරව. හරි. දැන් ඔයාලට තේරෙනවනේ කොයි පැත්ත මේ පැත්තේ ලක්ෂ 5යි ලොකු ඉලක්කම් තියෙන මේ පැත්තේනේ කොහොම සුළු කරන්නේ? මතකනේ අර මෙහෙම. කොහොමද? මෙහෙම ගත්තා, මෙහෙම ගියා. හොඳයි. පුළුවන් නම් ලක්ෂ 5යි ලක්ෂයයි 6000යි මේ පැත්තේ 3000යි 50000යි කමෙන්ට් එකක් දාන්න. ශේෂ කරන්නේ කොහොමද? අපි මෙහෙම අරගෙන කොතනද ලියන්නේ? මෙන්න මේ හරිය තමයි අර ශේෂය පහතට ගෙන ගියා. දිනේ දාන්න මාසේ අන්තිම දිනේ 1.31. බලමු මේ කතිරේ කීයද? ඊට පස්සේ අනිත් පැත්තෙන් ඒ පහතට ගෙන ගිය එකම තමයි ඉදිරියට එන්නේ. ශේෂය ඉදිරියට ගෙන ආවා. දිනේ මේක 1.31 නම් ඊළඟ මාසේ මුල 2.1 කියලා තමයි දාන්නේ. මේ ඉරි ගහලා වහගත් එක ASCII මේ විස්තරවල මුකුත් ලියන්න එපා. එහෙම ලිව්වොත් පොඩි වැරද්දක් තියෙනවා. ඉතින් එහෙම කරන්න එපා. අපි මෙහෙම ගත්තා. බලමු උත්තරේ ශේෂය කීයද කියලා.